බුදුදහමේ හැටියට මම කියලා ස්ථීර කෙනෙක් නැත්නම් මරණින් පස්සේ ඊළඟ භවයේ උපදින්නේ කවුද? මේකට නිවැරදිම උත්තරේ තමයි අභිධර්මයේ එන ප්‍රතිසන්දිසිත. මිය යන මොහොතේ අවසාන සිත, ඒ කියන්නේ චුතිසිත නැති වුණ ගමන්ම කිසිම පරතරයක් නැතුව ඊළඟ භවයේ පළවෙනි සිත හට ගන්නවා. මේක හරියට එක පහනකින් තවත් පහනක් පත්තු කරනවා වගේ වැඩක්. පරණ පහනේ ගින්න අලුත් පහනට යන්නේ නැහැ. හැබැයි අලුත් ගින්නට හේතුව පරණ ගින්නමයි. ගොඩක් අය හිතනවා ගන්ධබ්බයා කියන්නේ මව් කුසක් හොයාගෙන යන ආත්මයක් කියලා. නැහැ. ඒක හුදෙක් කර්ම වේගයේ සහිත සිතක් විතරයි. මේ විඥාණය මවගේ ඍතු වීම සහ මව්පියන්ගේ එක්වීම කියන කරුණු තුන සම්පූර්ණ වුණාම නව උපතක් සිද්ධ වෙනවා. මේක ආත්මයක් යන ගමනක් නෙවෙයි, හේතුඵල ක්‍රියාවලියක්. ඒ නිසා හොඳට මතක තියාගන්න, අපේ ඊළඟ උපත තීරණය කරන්නේ වාසනාවවත් දෛවයවත් නෙවෙයි. මරණාසන්න මොහොතේ අපේ හිතේ ඇතිවන නිමිත්ත සහ අපේම කර්ම ශක්තියයි. මම කියන මුලාවෙන් මිදෙන්න නම් මේ යථාර්ථය අපි තේරුම් ගන්නම ඕනේ. සංසාර ගමනේ මේ ඇත්ත කතාව නොදන්න අයක දැනගන්න මේ වීඩියෝ එක අනිවාර්යෙන්ම ඔබේ යාළුවන්ටත් ෂෙයා කරන්න.